ආයුබෝවන් ටොප් කිතුවන් මනෝ අපේ පාඨක සහෘද සමාජයේ ඉතාදෙන පිළිගන්නවා. අද අපි අපේ 60 වෙනි වැඩසටහන කරන්න අවිල්ලා ඉන්නේ සිනමාවට සිනමා පට දෙකක් දායාද කරපු චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂකවරු ගැන. එතුමා විතරක් නෙමෙයි එතුමාගේ පියාගේ පටන්ම සිනමාවට දායාද කරලා තියෙන විශිෂ්ට සිනමා පට රසක් තියෙනවා. අද අපි හම්බෙන්නේ ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අතීත වර්තමාන තොරතුරු ගැන චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂක නිමල් සිල්වා මහතා. මම ඉස්සලා ආයුබෝවන් කියලා නිමල් සිල්වා මහතා පිළිගන්නවා. ආයුබෝවන්. මම ඊට පෙර මේ ඇවිල්ලා තිනවා බරතට දනෝන් චිත්‍රපටයේ සඳහන් දිනේෂ් ප්‍රසාද් සමග ඒ ආරාධනයකට මේ ඇවිල්ලා තියෙනවා. දිනේෂ් ප්‍රසාද්ගේ බරතට දනෝන් ගොඩක් ෂූට් කරුවේ මේ මේ කලාකරුවන අතර දීර්ඝ කාලීන සම්බන්ධයක් තියෙනවා. අපි ඒක එකින් එක පීවරෙන් පීවර ලියා ගමු. එතුමාගේ ජීවිත කතාව කොටසින් කොටස ඉදිරියට එනකොට ඒ කතාව ලියයි. ඒකෙන් නම් මූලාරම්භයක් වශයෙන් අහනවා ඔබතුමා කලාවට ආසක්ත වුණේ කොහොමද? ආදරය කරේ කොහොමද? සම්බන්ධ වීමට මූලික පසුබිම නිර්මාණය වුණේ කොහොමද කියලා. ඔව්. කලාගුරු පණි ಭಾರತ මහත්මයා, කලාගුරු රංගනාථ මහත්මයා, ඒගොල්ලෝ නර්තන ශිල්පීන්. ඒ දෙන්නගේ හොඳම යාළුවෙක් තමයි මගේ පියා. නම ඩේවිඩ් සිල්වා. එතකොට ඒ දෙන්න මේ කොහොම ළඟ පාසල් දෙකක නැටුම් ගුරුවරු වශයෙන් මේ සේවය කරලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් පොඩි මමත් මගේ පාසල් සඳහන් කරනවා. මිනවංගොඩ නාලන්දා විද්‍යාලයේ තමයි පණි ಭಾರತ මහත්මයා ගන්නලා තියෙන්නේ. හුණුමුල්ල කියන්නේ වැඩි දුරක් නෑ. හුණුමුල්ල සෙන්ට්‍රල් ස්කූලේ තමයි රංගනාථ මහත්මයා ගන්නේ. එතකොට ඒ අයගේ සම්බන්ධතාවයද අපි මේ වත්තිකේරෝලේ තියෙන පාසල, ඒ පාසලේ තියෙන ඩේවිඩ් සිල්වා කියන නම. එතන සෑම සෙනසුරාදා ඉඳන්ම මේ ඇවිල්ලා මෙයා නැටුම් පන්ති කළා. ඒ පණි ಭಾರತ මහත්මයායි රංගනාථ මහත්මයා. එතකොට මට අවුරුදු 4ක්, මගේ සහෝදරයාට අවුරුදු 8ක් වාගේ ඒ වයසේ කාලේ. ඉතින් උතන තමයි අපි අර කලාව කියන එක මොකද්ද, නර්තනය කියන්නේ මොකද්ද කියලා හරියට දැක්කේ. මම හිතන ඕක තමයි මගේ සහෝදරයාගේ තාත්තා පවා කොහොම ඔය කලාවට සම්බන්ධ වෙන්නේ උතන. ඔව්. එතකොට එතෙන්ද මට ප්‍රශ්න දෙකක් මතුවෙනවා. එක ප්‍රශ්නයක් තමයි ඒ කාලේ පණි ಭಾರತගේ නටු මදාරකෝ ප්‍රකට පසුකාලීනව ප්‍රකට වෙච්ච ශිල්පිනියන් ඉන්නවා. කොම් ගැන නමවත් සඳහන් කරනවා නම් ඔව් කොහොමද ඒ ප්‍රශ්නය? මම දන්න තරමින් ඒ මහත්මයා නීතිගම පැත්තේ. එතකොට කලාශූරී කියන්නේ සිනමාවේ සම්මානලාභී පුණ්‍ය හින්දෙනිය මහත්මයා ඇවිල්ලා තියෙනවා. මෙහෙම හිතන්නේ ඇයට අවුරුදු 15ක් වගේ වයසට. එතකොට විමලා අමරදේව මහත්මිය. එතකොට ඔබතුමා අහලා මේ චිත්‍රසේන මහත්මයාගේ මුද්‍රා නාට්‍ය නල දමයන්. ඔව්. ප්‍රථමයෙන්ම නල චරිතයට රංගනයේ දායකුනේ විමල් නයනාරත්න. ඒතර ඔය ඔක්කොම ඔය පණි ಭಾರತ මහත්මයාගේ රංගනාථ මහත්මයාගේ ගෝලය. මේ පිළිලත් අපි ඔය ඇත්ත කියන ඉස්කෝලේ තමයි ඒගොල්ලෝ මම දන්න තරමින් ආරම්භ කළේ. එතකොට ඔබතුමා වගේම ඔබතුමාගේ සහෝදරයාත් සිනමාවට සම්බන්ධයි. මම හිතනවා ඔබතුමාට පෙර ආතුව වෙන්න ඕන සම්බන්ධයි. ඒ ඉතිහාස කතාව හරි රසවත්. ඒක ආවර්ජනය කරනවා. ඔව්, ඒක ආවර්ජන කියන්නේ ඉස්සෙල්ලාම ඒගොල්ලෝ අපේ ආනන්ද විද්‍යාලයේ ප්‍රවීණ ඇත්ත වශයෙන්ම මේකේ පළවෙනි ශිෂ්‍යයෙක් තමයි ඩී.බී. නිහාල්සිංහ මහත්මයා. අපි අයියට ගොඩක් වෙලිම එයාගේ සිනමාව සම්බන්ධව එක සම්මන්ත්‍රණ තියලා තියෙනවා ආනන්ද විද්‍යාලයේ. ඒතන්ට සහභාගීත්වය තමයි මගේ අයියා ඒ.ඩී. රංජිත් කුමාර, බන්දුල පද්ම කුමාර ඔයයි. ඔය කාලේ වකවානුවේ තමයි ඔය අපේ දීන දිසානායක ප්‍රොෆෙසර් එයයි මම තාත්තයි සම්බන්ධ වෙලා ඔය සත්සමුරුද කියන චිත්‍රපටය. ඕකට ඉතින් මගේ අයියා අර කවුද යාට සංගීතය ගැන දැනුමක් තියෙනවා. සෝමදාස එල්ලිටිකල් මහත්මයා තමයි සංගීත සහපුරු. ඒත් එක්ක සම්බන්ධ වෙලා ඒත් එක්ක ඉතිහාසයකට. එතකොට ලාල් දිසානායක එයා ඩී.බී. නිහාල්සිංහ මහත්මයාත් එක්ක කැමරා සහ සංස්කරණයේ කාර්යය. ඔව්. අනේ උතන තමයි ඒගොල්ලෝගේ ඒ ආරම්භයේ ඉන්න මම. ඔව්. අපි නිමල්වල ගැන තව ටිකක් කතා කරමු. ඊට පස්සේ තමයි ඔය අයියා ඔය කට්ටියත් එක්ක එකතු වෙලා ඔය නිමල්වල ඉස්සෙල්ලා යාලා කෙටි චිත්‍රපටයක් කළා වෙර කියලා. ඔව්. ඒකෙත් අයියාම තමයි සංගීතය කළේ, අධ්‍යක්ෂණය කළේ.
මොකද ඩිල්මන් ජානන්ත තමයි කැමරාව. ඒත් ඔය බන්දුල පද්ම කුමාරලා ඔය ඒ.ඩි. රංජිත් කුමාර කට්ටිය මොකද සම්බන්ධයි. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ දුතාන්ත චිත්‍රපටිය කළේ ඔය නිර්මාණය. ඔව්. ඒ නළු නිලියෝසෙන් සම්බන්ධ වුණේ ඒකේ ස්වර්ණ මල්ලවආරච්චි, ජානකී ගුරුකුල් සූරිය, තිස්ස විජේසේකර, අමරසිරි කලන් සූරිය, සිරිල් වික්‍රමගේ, පියදාස ගුණසේකර අන්නේ වගේ හිටියා. අයියා සංගීත අධ්‍යක්ෂක සහ අධ්‍යක්ෂකනේ. ඔව්. නිල්මලන්ල ලංකාවේ ආශා ශිෂ්‍යයන් සමූහයක් විසින් නිර්මාණය කරපු ප්‍රථම චිත්‍රපටයේ වශයෙන් ඉතිහාසගත වෙනවා. එතකොට ඔබතුමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න කොහමද කියලා කියනවා? ඒ ආభాෂ වලින් තමයි. ඔයගොල්ලෝ කරනවා දිහා බලන් ඉන්න ඕනේ. ඉතින් ඒ නිකම්ම අහම්බෙන් පිටිගේ ආශාව ඇති වුණා. හැබැයි ඒ අතරතුර තාවශීෂකයක් තියෙනවා. මොකද මගේ අම්මා ඔය අපේ මීගම ඉස්කෝලේ පුංචි අර පන්සල පාරේ ඉස්කෝලේ හිටියේ. එක පන්තියේ තමයි ඉඳලා තියෙන්නේ අම්මයි එඩියමන මහත්මයි රුක්මනී කියලා. පුංචි කාලේ. ඒත් ඒ නිතරත් තිබුණ දිගට මේගොල්ලෝ. ඉතින් ඕක දවසක් අහම්බෙන් තමයි ඔය එඩියමන මහත්මයා පාඩිස අපි කතා කරලා මේ මොකද පාලක මේ කොල්ලා කරන්නේ මම දැන් විජේශ්වරීගේ ජෙන්ඩර් මැනේජර්. ඒක මැනේජර් එවන් දුක මෙතන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා මං ගියා ඒ පැත්තට. ඉතින් තමයි ඒව දැකලා ආචයිතෝනේ චිත්‍රපටිය කරන්න ඕනේ. ඔව්. ඔබ ඉස්සලාම කරන්නේ ලස්සන දවස. ඔව්. චිත්‍ර කතාවකින් දෙක ගත්තේ. කතාව මට සභාවෙන් ආරියන්ද කාවිත. ආරියන්ද කාවිත. ඒතන ඉඳන් ඒ නළුනියන් තේරීම පසුබිම ගැන කතා කරලා ඒ.ඩි. රංජිත් කුමාරගෙන් ගොඩාක් සහයෝගයක් ලැබුණා. එයා ගොඩාක් සම්බන්ධ ඉන්න නළුනිය. ඔව් ඔව්. එයා එතකොටත් එයා පත්තරේනේ හිටියේ. ඔව් ඔව්. ඉතින් එයාගේ ගොඩාක් ගුරුවරුකම් ලැබුණා සම්බන්ධව. කාර්මිකාංශ පැත්තෙන් ලාල් දිසානායකගෙන් ලැබුණා. ඉතින් යානෝ තමයි ලස්සන දවසක් කළේ. කවුද රංගපන්නේගේ? විජය කුමාරතුංග, ශ්‍රියානි අමරසේන, ශාන්දා කාවිත, ඇන්තනි සී පෙරේරා, බන්දු සමර, බන්දු මුණසිංහ, රෙක්ස් කොඩිප්පිලි, නාමල් වීරමුණි, බී.එස්. පෙරේරා, සෝමසිරි දේවිපිටිය, රුක්මනී දේවි සහ එඩි ජයමාන. ඔව් මම කාස්ටයක් ඉඳලා දෙනවා. ලස්සන දවසක් චිත්‍රපටිය. තාම ලස්සන චිත්‍රපටියක් වගේම ලස්සන නළු නිලියන් පිරිසක් දායක වුණු රංගනෙන් දායක වුණු චිත්‍රපටියක්. විජය කුමාරතුංග, සුවර්ණා කාවිත, චරිතාංග නළුවන් රැසක් හිටියා. ඒ නළුලියෝ ගොඩක් රූප දර්ශන සඳහා මිනුවන්ගඩ අවත තමා රූපගත කිරීම කරලා තියෙන්නේ. ඒ විස්තර අපි නිමාශීල මහත්තයාගෙන් අහමු. මේකේ රංගපෑවා විජය කුමාරතුංග, ඇන්තනි සී පෙරේරා, රුක්මනී දේවි, එඩි ජයමාන්න, සෝමසිරි දේවිපිටිය, නාමල් වීරමුණි, තව බී.එස්. පෙරේරා, ඒ වගේ සෑහෙන ශිල්පීන් සතිය ට්‍රාන්ස්පෝර්ට් දීලා ගෙන්න ගත්තද මේ නම් සමහරවිට මේ අපිට ෂෙඩියුල් එකක් කළා සතියේ දවස් 5ක් නැත්නම් 8ක්. ඒ ටිකේ දිගටම හිටියා. හැබැයි විජය කුමාරතුංග මහත්මයා මේ වැඩි දුරට නෙමෙයි සීදු. ඔව් චරිත සමහර දවස් වලට යන හිමත් නෑ රෙගියරෙක් මේ කට්ටියත් එක්ක ඉන්නවා. සමහර දවස්වල ගෙදර ගිහිල්ලා එන්න වාගේ යනවා ඉතින්. රාත්‍රියේ විනාඩි 10කට වාගේ ගමනක් තියෙනවා. මොකද ඒකේ දවස් 7ක් වගේ සමහර මට මතකයි බී.එස්. පෙරේරා මහත්මයාට එක දවසින් එයාගේ ෂූටින් ඉවර වුණා. ඒක උදේම අපි එක්කන් ආවා හවස වෙනකොට පායකට ඉවරුණා එයා ගියා. ඇන්තනි සී පෙරේරා මහත්මයාට ගොඩක් තිබුණා පරිසරය යන ගොඩක් ඉතින් ජායල හිටියත් ඉන්න වැඩි හරියක් මේ නැවතිලා වාගේ හිටියා. එතකොට දෙවන චිත්‍රපට වෙන්නේ ඔබතුමාගේ? මම දෙවෙනි චිත්‍රපටයේ තමයි සයුරුතෙර. මූදාසිත කලාවත් කතාවක්. ඒ ගැන විස්තරයක් කරනවා. ඔව් සයුරුතෙර ප්‍රධාන චරිත ගුණ ජෝබේක් මහත්මයා, මාළි පන්සේක මහත්මයා, පොරේ රන්සිංහ. ඊට අමතරව ජයසේකර අපුණිට විමල් කුමාර පුස්තක හොඳ චරිතයක් නේද? ශාන්තිලේඛා අනිතයි සාමාන්‍ය චරිත. පොලිසිය එයා තමයි ඔය මොකද ඔය සයුරුතෙර කියන නම දෙන්නේ මම. එයා ඔය කතාව මට කිව්වා. චිත්‍ර කතාවක් ආශ්‍රයෙන් නෙමෙයි. චිත්‍ර කතාවක් නෙමෙයි. එයා උඟක් බේස් කළේ මට වෙන්නේ නෝ මද ඉන්දියාව වගේ. ඒ වගේ මේව කරලා එයා මේ හින්දු භක්තිකේ නායදුවල වෙන්නේ ඉන්දියාවේ එහෙම ඉන්දියාවේ දලාපු කෙනෙක්. යාපනයේ තමයි යා. එතකොට එයා තමයි මේ කතාව මේකල එයා හරියට උනන්දුද මේක කරන්නේ. එයාගේ උනන්දුව තමයි ගොඩක් බලපෑවේ අපි. නමුත් එයාලට ආසාවක් තිබුණා මේක මේ යාපනයේ පැත්තට වෙන්න. අපි ගලේ අලේ කියන තමයි මේ සිටි එක අගදනේ එතෙන් කිලෝමීටර් 6කට උඩ ගියා තාලයාඩි කියන ගමට. ඒ තමයි දීවර ගම්මානයේ තාලයාඩි. කිලිනොච්චි ඊළඟට හම්බෙන්නේ පළේ කියන. පළේ කියලා. එතකොට පළේ තමයි අපි නැවතිලා හිටියේ. පළේ වල. එතන ඉඳලා තව කිලෝමීටර් 50ක් විතර තියෙන ජග්ගරවල. ඔව්.
පළේ ඉඳලා යන්න ඕන මූටු පැත්තට කිලෝමීටර් 6ක් 7ක් විතර හම්බෙන්නේ ඒ ගම්මට කියන්නේ තාලයඩි. තාලයඩි කියන්නේ දීවර ගම්මානය. ඉතින් ඒක තමයි මම හිතන්නේ 175 80ක් විතරම අපි මේ රූපගත කළේ. ඔව් ඒක චිත්‍රපටයේ වාණිජතින් සාර්ථක වුණා. වාණිජ කියන්නේ ඉතින් එච්චරම වාණිජතින් කියන්න නම් බෑ. හැබැයි අපිට අර ඒ වෙලාවෙ තිබුණ හම්බුණා 150 කර ණය පාසු. ඒක ලැබුණා. අනිත් එක මට විශේෂයෙන්ම සඳහන් කරන්න තමයි මම ලස්සන දවසක් කරනකොට මට සිනමාස් අධිපති ඒ ගුණරත්න මහත්මයාගෙන් ලැබුණ ලොකු සහයෝගයක්. ඒ කියන්නේ ණය පහසුමක් ලැබුණා. එයාගේ විජය චිත්‍රාගාරයේ සියලුම කියන්නේ කැමරා, එඩිටිං, ප්ලේයර් එක හැම දෙයක්ම කොට ඒක ඊළඟට KG ඉන්ඩස්ට්‍රීස් කියන්නේ තියාගෙන. ඒක තමයි ෆිල්ම් කියන්නේ. ඔව් හැම දෙයක්ම මට ක්‍රෙඩිට් පාසුම ලැබුණා. සිනමා සමාගමේ චිත්‍ර ශාලාවල වෙනවා. ඒවරම මට ලැබුණා ඒ පැත්තෙන් සයුරතර ලැබුණා අර ශ්‍රේණිගත කළානේ සංස්ථාවේ උඩ මේක B ශ්‍රේණිය. ඒක 150 ණය පාසුකම මම ලැබුණා. ඉතින් ඒ වරම එකම ලැබුණා. ඉතින් ඒවක් කැපුණාට පස්සේ ඉතින් සාලුක පොලියක් දානවානේ. ඔව් නල්ලුගෙන්ගේ දැන් ඔක්කොම ගෙවලා ඉවර කරලා. ඉතින් ඒ කාලයම බැලුවනේ ටිකට් එක 4.50යි. 755 ගැලරි ඒකයි 10 මේ තාත්තා මම අහලා තියෙනවා ගොඩාක් සමාජ සේවයට නැඹුරුයි. ඒ වගේම ඔබේ මව්තුමිය වයලන්ද සිල්වා මහත්මිය සිනමා බණ්ඩාරනායක මැතිණියගේ සමීප මිතුරියක්. ඒ ගැන පොඩි විස්තරයක් දෙනවා. ඔව් ඒගොල්ලෝ මං හිතන්නේ මම දන්න මට්ටමින් මේ අම්මා කියනවා මේ අර ඒ කාලේ තිබුණා ගම්වල කුලඳන සමිති කියලා. ඔය එයා සිනමා බණ්ඩාරනායක මැතිණිය යත්තන ගල්ල ඒ පැත්තේ එක මෙහෙවලා තියෙනවා. අපේ අම්මා මේ ප්‍රදේශේ. ඒ අය හමු වෙනවලු ඒ කොළඹදී අපිසරකට අප්පුඩි දන්නේ. ඒ මට එක සැරයක් මට මතකයි කලා භවනේ තිබුණා. ඒකට මම පොඩි මම එතකොට එහෙම සිනමා බණ්ඩාරනායක කියලා එහෙම කෙනෙක් තමයි. නමුත් ඒගොල්ලෝ එහෙම යාල් කියලා එක මේ විවිධ ප්‍රසංග ආරම්භය කරලා තියෙනවා. ඒ ආධාර වෙනස දන්නේ මට. ඉතින් මේ කුලගත සමිති කියලා කියන්නේ. ඔව් ඒ කුලගත සමිතිය සමස්ත ලංකා සමිතියක් තිබුණා මම හිතන්නේ. ඉතින් ඒ කියන්නේ උච්චර ඒ කාලෙත් තමයි ඉඳන්ක මිත්‍රත්වය තිබුණේ. ඔව් මම අහලා තියෙනවා සිරිමාව මැදිනිය කොහේ හරි යනවා නම් මේ වයලට් මහත්මියට කතා කරලා එයාත් අපෝ බොහොම මිත්‍රයි. එතකොට ඔබතුමා සමාජ සේවය කරනවා මම හිතන්නේ රත්මාලි විශ්‍රාම ශාලාව. ඔව් අපි මේ බාත් දේවල් අපේ ගම්මට්ටමේ බැලුවොත් අපේ මේ වත්තේම පාසල තියෙනවා. ඔව් ඒ පාසලේ දිනුවට ගොඩාක් දේවල් වල කරනවා. ඒකෙන් ගානක් ඇචෙන් මේ පාසලට මගේ කාලේදී ක්‍රීඩා පිටියක් තිබුණේ නැහැ. ඒ ස්පෝර්ට් මීට් එක කරන්න ගස්සස්යෙන් තමයි ළමයි දුවන්නේ. මම මගේ බිම් ප්‍රමාණයක් කළා අකර භාගික වගේ බිම් ප්‍රමාණයක් රූපගත කරන්න පුළුවන් මේ පත්තිකේරවල පාසල මම පිට්ටනියක් සකස් කරලා ඊට අමතරව දැන් අපි අනුරාධපුර රත්නමාලිය ආයතනය කියන්නේ මේ විනෝගොඩ ප්‍රදේශයේ ඒ හිටපු ව්‍යාපාරික එකතු වෙලා ඉතින් ඒක නිරතව කරපු ඒ දානපු පින්කමක් තමයි ඉන්නේ. ඒක ඉස්සර කුසුන් කාලේ ගිහිල්ලා තියෙන දන්සරදී. ඊට පස්සේ තමයි ඔය කියන්නේ සර්ජෝන් කොටලාවල ඒ අතර කාලේ තමයි විශ්‍රාම ශාලාවක් හදන්න කියලා ඒගොල්ලෝ මේ කට්ටිය කතා කරලා තියෙනවා. ඒකට මගේ සීයයි තාත්තයි සහභාගී වුණා. දැන් ඒක ඉතාම දියුණු ආයතනයක්. දැන් අපි ඒකේ තුන්වෙනි මේ පාඩමේ හතරවෙනි පරපුරක් දැන් සම්බන්ධ වෙලා වැඩ බොහොම දියුණුවට යනවා. වැඩි හැටියක් ඉන්නේ මේ මුනුවන්ගොඩ ප්‍රදේශයේ. ඔය මා යල් සිනමා පටයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද? එහෙම නම් තාම අදහසක් නැහැ. හැබැයි කලාව කියන එක හරි ආසයි. විශේෂයෙන්ම වඩාත්ම නර්තනයේ පැත්තට ගොඩක් ආසයි. ඒකට මෙතන මැඩල් රාශියක් පේනවා ජයග්‍රහණවල. ඔව්. ඒවා කවුරු දිනපොත මොන තුමාගේ පෞද්ගලික ජීවිතේ පිළිම නෑ. ඒ මගේ දුව. දුවගේ. එයා මේ ඔක්කොම පිහිනුම් සූර්යයක් තුන 2007 සමස්ත ලංකාවේ පාසල් තරංගවලින් ලංකාවේ එකට ආවා. තවත් විශේෂයක් තියෙන්නේ එයා කලාව පැත්තට ගියා. හැබැයි එයාගේ නර්තනය සහ වාදනය. එයා මේ බබුල් බෙර වාදනය. ඉතින් ලංකාවේ ප්‍රථම ස්ථානයට ආවා. පාසල්. ඉතින් එයා ලංකාවේ දෙසරයක්ම ආව ප්‍රථම ස්ථානයට. බබුල් බෙර වාදනය. ඒකට අපතර පාසලේ නැතුම් කණ්ඩායමින් නමුත් ඉතින් එයා එක දුර ගියේ නෑ. එයා පස්සේ කියන්නේ අධ්‍යාපන පැත්තෙන් එයා ගියේ මේ
වැඩි හරියක් දුන්නේ මේ වෛද්‍ය අංශයට. ඊටසේ ආ විශ්වවිද්‍යාලෙන් තමයි තියෙන රාගම වෛද්‍ය පීඨ මේ ඒකේ ජේෂ්ඨ කතිකාචාර්ය. දැන් එයාට ශිෂ්‍යත්වයක් ලැබුණා මේ ආණ්ඩුවේ. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල තියෙන ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය. ඒක අවුරුදු 5ක විතර යන ශිෂ්‍යත්වයක් තියෙන. දැන් ඔතේ කියන 20 27 වෙනකන් එයා ඉන්නවා. ඔබතුමාගේ තාම කලාකරුවොත් එක්ක සම්බන්ධයක් තියෙනවද කොහොමද? දැනට අපිත් එක්ක එකට හිටපු අය දැනට ශ්‍රියානි අමරසේන ඒකේ සම්බන්ධයෙන් තියෙනවා. වික්ටරත්නායක තමයි චෛත්‍යතර සංගීතය කළේ. එයත් එක්ක ඒ විදිහේ මේ සම්බන්ධයට වික්ටරත්නායක මහත්තයත් එක්ක අසනීප ගතිය නිසා ඒ අරුණහම හමු වෙනවා අඩුයි. ඔව් ඉස්සර නම් මෙහෙ නිතර යනවා කට්ටිය එනවා චිත්‍රපටි කීපයක්ම මේ රූගත කළා. ඔව් ඔව්. යයියගේ නිම්වලල්ගේ මගේ ලස්සන දවසක් සාහිත්‍යයක් දර්ශන කීපයක් සේනාදී රූපසිංහ මහත්මයාගේ හරිම බඩුටක් ඒක විජය කුමාර මහත්මයාගේ වර්ධ දැනුවක් තව මොකක් හරි රෙක්ස් කොඩිප්පලි මහත්මයා මගේ චිත්‍රපටය රඟපාපු නිසා එයා සම්බන්ධ වුණා මේ මගේ අම්මා කියලා චිත්‍රපටය. ඒක කලියර වෙන්කට් කියන වෙන්කට්. ඔව්. එතකොට එයා ඒ චිත්‍රපටය කළේ මේ ඔව්. ඒකෙත් රංගපෑවා එතකොට විජේනන්දසිරි ශ්‍රියානි අමරසේන රෙක්ස් කොඩිප්පලි මහත්මයා. හැබැයි ඒ එතෙන්ට සම්බන්ධ වෙන රෙක්ස් කොඩිප්පලි මහත්මයා. ඒත් එයායි මයිකට වැඩ කළානේ. ඔව්. එයාගේ නිකන් කැමරා කියන්නේ ප්‍රොඩක්ෂන් එක පාරවාගිතේ රෙක්ස් කොඩිප්පලි අපිට හම්බුනේ සිනමාවේ නොමකන සටහනක් එක්ක තාම සෞන්දර්ය හිතවතක් තියෙන කලාකාමී හදවතක් තියෙන කලාකරුවන්ගේ මිත්‍රයෙක් සමග අපි සාකච්ඡා කරුවේ. නිරෝගී සුවය දීර්ඝායුෂක් ප්‍රාර්ථනා කරනවා. තව දුරට කලාවට එකතු කරන්න සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමු ගන්නවා ආයුබෝවන් කියලා. ආයුබෝවන්.